ආත්මේ නොහොත් මියෝනා ෂූටින් එන හැම දවසෙම යට කලිසමේ හංගන් ඇවිල්ලා ඒව භාවිතා කරනවා අපි අපේ ඇස් දෙකින්ම දැක්කා. ගණිකා මඩමක රෑට මිනිස්සු එක බුද්ධියගෙන උදේට ෂූටින් ඇවිල්ලා මත් වෙලා අපිට කියන දේවල් කියන්නත් ලැජ්ජයි. ඒත් මුළු රටම මේ මියෝනා කියන ගණිකාවගේ හැටි දැනගන්න ඕන. හිරිපොද්ද වැස්ස ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ප්‍රභාත් රොෂාන් මෙලෙස නාට්‍යයෙන් ඉවත් වුණු ආත්මිකේ චරිතයට රඟපාපු මියෝනා ගැන ඇස් රතු වෙන හෙළිදරව්වක් මෙලෙස සමාජගත කොට තිබුණා. උපුටා ගැනීමක්. හිරිපොද්ද වැස්ස ආත්මිකේ චරිතේ රඟපාපු මියෝනා ගැන නාට්‍ය නිෂ්පාදකවරයා වශයෙන් මට ඇත්තටම කියන්නත් ලැජ්ජයි. ඉවසල බැරිම තැන ඇත්ත මොකක්ද කියලා ආත්මිකේ චරිතයට ආදරය කරපු මිනිස්සු දැනගන්න ඕනේ. මියෝනා නොහොත් ආත්මී රෑජාමේ ක්ලබ් වල නටන මිනිස්සු එක්ක බුදියගෙන ඇඟ විකුණලා හෙම්බත් වෙලා ෂූටින් වලට ආවේ හැමදාමත් වෙරි මතින් ඇවිල්ලා උදේ ෂූටින් වරුවේ පැය 2-3ක් එයා වෑන් එක ඇතුලේ නිදිය ගන්නවා. අපි සල්ලි වේදම් කරලා නාට්‍යයක් කරන්නේ ගණිකාවන්ට නිදා ගන්න පහසුකම් දෙන්න නෙවෙයි. ඒ නිදාගෙන නැගිටලත් ආපහු දවල් වරුවෙත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මෙයා වැඩ පටන් ගන්නේ. මේ හැම දෙයක්ම අපි නිහඬව දරාගෙන හිටියේ පෞද්ගලික දේවල් අදාළ නැති වුණ අතරමඟ මෙහෙම නාට්‍යයට පොල්ල තියයි කියලා හිතාගෙන නෙවෙයි. රංගපානම කියන්නේ ගණිකාවක් වගේ Tamanට ඕන විදිහට ඕන වෙලාවට නතර කරලා දාලා යන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන යෝන හොඳට මතක තියාගන්න ඕනේ. එයාට මිනිස්සු එක්ක බුදියගෙන මත් වෙලා මේ සෙල්ලම කරන්න ඕනකම තිබ්බනම් අවුරුදු 3ක අපි කොන්දේසියකට අත්සන් කරන්න කලින් අපිට මේ බව දැනුවත් කරන්න තිබුණා මේ වැඩේ බාර ගන්න බෑ කියලා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සියලුම සාක්ෂි ඉදිරිපත් කරලා නීති මාර්ගයෙන් අපි කටයුතු කරනවා. උපුටා ගැනීම අවසන්.